සුබ දවසක් සියලු දෙනාටම 2025 මැයි 14 වන දින ගුරු ග්‍රහයා මිථුන රාශියටත් රාහු ග්‍රහයා 2025 මැයි 18 වන දින කුම්භ රාශියටත් ගෝචර වීම සිද්ධ වුණා. එතකොට මේක මීන ලග්න හිමියන්ට කුමන ආකාරයෙන්ද බලපාන්නේ කියලා අපි විමසලා බලද්දී මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති හා 10 අධිපති ගුරු තමා ගෝචරයෙන් ජන්මියාගේ නිවස හැගීම් හා මානසික සහනය පිළිබඳව කියවෙන හතරවැන්නට පැමිණෙන්නේ. එතකොට රාහු ග්‍රහයා ගෝචරයෙන් මීන ලග්න හිමියන්ගේ 12 වැන්නට තමා නැත්තම් වැයභාවයට තමා පැමිණෙන්නේ. එතකොට ගුරු ග්‍රහයා ජන්මයාගේ හතරවැන්නට ගෝචර වීම තුල ගුරු මහ දශා හෝ අතුරු දශා ගත කරන මීන ලග්න හිමියන්ට යහපත් කාලයක් වනවා. ඔවුන්ට නව නිවාස අලුත් වැඩියාවට හෝ මිලදී ගැනීමට නැත්තම් වාහන මිලදී ගැනීමට යහපත් කාලයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම රාහු ග්‍රහයා 12 වැන්නේ සිට 4 වැන්න දැකීම තුළ ඇතැම් විට රාහු මහ දශා හෝ අතුරු දශා ගතවන මීන ලග්න හිමියන් සිටනවා නම් විදේශගත වීමේ අවස්ථාවන්ද උදා වෙන්න පුළුවන්. ඒක ගුරු මහ දශාවක් හෝ අතුරු දශාවක් වුණොත් තරමක් ඒ විදේශගත වීමේ තත්වයන් අඩු වෙන්න පුළුවන්. නමුත් රාහු මහ දශාවක් හෝ අතුරු දශාවක් ගත කරන මීන ලග්න හිමියන් සිටනවා නම් Taman මුදල් වියදම් කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන. මොකද මුදල් ආයෝජනයේදී රැවටීම් වලට පාඩු ලැබීම් වලට ලක් වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම නිවසේ භාවිතයට නොගන්නා වැඩ කරන්නේ නැති විදුලි උපකරණ තියෙනවා නම් ඒවා නැවත අලුත් වැඩියා කරලා භාවිතයට ගැනීම හෝ නිවසෙන් ඉවත් කර තිබීම යහපත් වෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේ නිින්ද යාමේ අඩු තත්ත්වයක් එන්න පුළුවන්. අධික ලෙස රාත්‍රිය වෙනතුරු සමාජ ජාලව රැඳී සිටීම ආදියෙන් වැළකී සිටිය යුතුයි. මේ රාහු මහ දශා වූ අතුරු දශා ගත කරන මීන ලග්න හිමියන් සිටනවා නම් මොකද වුන්ට එයින් නැති වෙන්න පුළුවන් අයහපත්කාරී තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන් ඒ දේවල් වලින් වැළකී සිටියොත්. ඒ වගේම තමන්ගේ නිවසේයි වහල පිරිසිදුව තබා ගැනීමත් මේ රාහු ග්‍රහයා 12 වෙනිට ගෝචර වීම තුළ සිදුවන අසුභකාරී තත්ත්වයන් අවම කර ගැනීමට හේතුවක් වෙනවා.